morning. අපි දැන් ඉන්නේ ජෆ්නා කොටුවේ. අද අපි යනවා ඩෙල්ෆ් වලට. ඩෙල්ෆ් වලට යනවා ඊට කලින් අපි යනවා ඔන්න කොටුවේ දැන් ඉන්නේ. ට්‍රේන් එකේ එන්න හිටියේ මේ අපි යනවා එක්සිට් අපේ සෙට් එකේ ඉන්නවා ධනුෂ්ක ඉන්නවා. නිමේෂ් ඉන්නවා. උදිත ඉන්නවා. ධනුෂ්කලා මල්ලි ඉන්නවා ඉස්සරහට යනවා. මොකද්ද මේ කොහෙන් ගියත් බල්ලෙක් නම් සෙට් වෙනවා. ආයි. ගවන්සයි. මේ කෑලි වෙලා තියෙන්නේ මේ මේව ගහලාද? ආ? මොනවා හරි මුල්ලා. ඈ? මේක ත්‍රිකෝණයක් අර තරුවේ. වෙඩි කියලා ගහලාද? මෝටර ගහලාද? නෑ ඕවා නම් පරණේ වගේ නෙතිද? මේවා කැඩෙන්න ලේසියෙන් බලන්න. නෑ ඉතින් ඒවා කැඩෙනවා බං. කාලයත් එක්ක ඒවා කැඩෙනවා. ඔන්නේ ඉතින් අද අපි යනවා කඳු වලින් පොඩ්ඩක් ඈත් වෙලා ලංකාවට දුරින්ම දිගන ඒ වගේම ලංකාවට අයිති ලොකුම දූවත වන ඩෙල්ෆ් වලට එහෙනම් අපි යමු ඩෙල්ෆ් වලට. බෝට්ටු ඇවිල්ලා තියෙන මෙතන බෝට්ටු උදේ 8ට තියෙනවා ආයි 11 මාට්ට තියෙනවා ආයි හවස 2 මාට්ට තියෙනවා මේක තමයි අන්තිම බෝට්ටුව යන්න එන්නයි දෙකටම මේ වගේ තමයි තියෙන්නේ එහෙනම් මම දැන් බෝට්ටුව යන්න හදන්නේ බෝට්ටුව යන්න රුපියල් 200ක් වගේ අය ගන්නවා ගමේ කට්ටියයි ඒ වැඩ කරන කට්ටියටයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මේකේ එහෙනම් අපි යමු ඩෙල්ෆ් වලට ඒ නාගදීතනේ කොහෙද දැන්? යා. දැන්ද? අरे बारे ए बायो वो आ रहे गाड़ी हां आ रहे क्या हुए रे इधर नहीं मैं ये बोल आप हम बाला प्रो ये 230 आई थी आप हम बाला अरे बाला जंपंग आल आला बस माना कर लो के जाने Rosa cái hồng nhé. ये काटी नगड़ पास ना मैं करने अरे बस स्टैंड में आ गया एक ही मंथ में बहुत गाड़ी वीडियो और तो लग बहुत तो यार अरे नगल ही नहीं करते मैं आना टिकिया नीला को बहुत तो एंड किया ये है ये आए थे इसी पर විතර එනට අපි ටිකක් වෙලා තියලා එමුනේ දෙකමාර වෙනකන් ඉන්න නැතුව ඉඳ නැහැ වගේ පොඩි ඉන්නේ නැහැ අපිට එතන බෝට් එක බැරුව හදනවා බර වැඩි කියලා එතන බෝට් දෙකමාරට යනවා දෙකමාරට අපි යනවා ඩෙල්ෆ් වලට යන්නේ හදන්නේ
Kapitan. Kapitan. ඔන්න තව එකක් ගෙනෝයි. Dia betul. ලුණු කැට වගේ බං. Australia වට ආවද බොට්ටු? ඔස්ට්‍රේලියාවට ආවා. ඊට තමයි පණ බයි ආවේ තමරත් එන්නේ. දැන් ඉතින් මේ මයින් ටික පනගෙන යමු අපි බෝඩර් ටික ෂේප් එක. හටේ කනේ වීඩියෝනේ. හැමදාම බලන්නේ. ගනි මේක බෙන්න. අපි ආව ඩෙල්ෆ් වලට. ඩෙල්ෆ් වලට කොට බෑ විතරයි. ලස්සන ලයිට් තමා ඩෙල්ෆ් වලට ආවා. දැන් එකමාරක් විතර පැද්දි ආවා. ඔක අනිත් එක දෙන්න මං දාගෙන. අඩේ වෙලාව බලන්න බැරි වුණා. වෙලා ගියේ. 4 විනාඩි 15යි හරි. වෙලා ගියේද? ඈ? කෑ ගියේ. 4:05. අර ටික බං දඬුපඩ ගාලා ආවා. අන්තිම ටික මං කිව්වේ රැල්ල මේ පැත්තටනේ ගහන්නේ. මට මුන්ඩිගේ රැල්ල කොහොමද? කොහොමද මැද රැල්ල? මැද හරිය ඒ කොහොමද? බලන්න අර තේරෙන්නේ නැහැ අතන උඩට යනකොට එකපාර මේ හයිට් එකක් තියෙනවා. ඉස්සරහාම තමයි තේරෙන්නේ මේව ගිහලා මෙහෙ එතන තේරෙනවා මෙහෙම ගිහින් එනවා. එහෙම ඒක ගිහලා. බං ඒ ඒක උඩ ඉඳි ඉඳි පේන්නේ බං ආයි මරුවට මෙහෙ යනවා එහෙම යනවා. මේකට වැදුනා සීසික් එක. C6 එක. කොහොමද අවුලන්නේ? පාරක් වද්දගෙන මේ බයිසිකල් තියෙනවා කියන්නේ මේ බැංකු තියෙනවා සෙට් තියෙනවා ඔක්කොම තියෙනවා මොම බං මේක නිකන් නගර යන්නේ බං මේ තමයි අපි ටුවර් එකට යන යාජි එක නගින්න මොඩ ඩොක් වෙන තමයි වඩින්නේ. මේ ළමයි ටික ආපනික අයින් කරලා සෙල්ෆි ඕන්නේ. මේ මල්ලා අයියා. මේ කරකවන්නද? ආව්. සිල්වර්ධන අයියේ. ඔව් අප මේ පසු කර යන්නේ ඩෙල්ෆ් කඩමණ්ඩියයි පොදු පුස්තකාලය පබ්ලික් ලයිබ්‍රරි. ඔව් ඉදිරියෙන් තැපල් කන්තෝරුව දිස් වෙනවා. වල්ලස්ය එල්ලේ පාර වල්ලස්සයෝ ඉන්නවා. වල්ලස්ය ඉන්නවා අපෝ ඉන්නයි. මෙන්න ඩෙල්ෆ් තැපල් කාර්යාලය ලස්සන එකක්. ඩෙල්ෆ් පොලිස් ස්ථානය වැලිදුර බෙරළ ඩෙල්ෆ් පොලිස් ස්ථානය. අපි යනවා මේ දැන් අපි නවතින තැනටයි අපි මේ යන්නේ. ආම නෑ අන්න එතන තමයි යන්නේ. නවතින තැන හොයාගන්න යනවා. හරි හරි. අපි අද එතන නවතිනවා කියලා හිතනවා. හිතනවා. අද අපේ රාත්‍රී නවාතැනක් කොලක් හොයාගෙන අපි මේ යන ගමන් ඔයගලන්ට පේනවා ඩෙල්ෆ් තානායම. අන්න පොකුණු නාන පොකුණු. ඕකේ නාවොත් නම් ඉතින් ආයේ මේ ඩෙල්ෆ් වල පොඩි ළමයි පාසල් යන දරුවෝ රාජ්‍ය සංවර්ධන ආධාර ව්‍යාපෘතියක් තියෙනවා. ලිඳක් තියෙනවා. ලින් ගොඩක් තියෙනවා.
මෙතනද තැන? හරි. හරි. අපි කලබල වෙන්න බා. පොඩි අපි නවතින්න සැලසුම් කරපු ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඔයාද මල්ලි අපිට කෝල් කරපු එක්කෙනා. එල. හරි මේ ඉන්නේ අපි නවතින තැන මල්ලි. හා? හරිනේ. නැත්නම් කෝල් කරේ. ඔව් අපි මෙයා තමයි කන්ටැක්ට් කරලා දුන්නේ. ඔව් එතන මොකක්ද පක්? එන්න බලමුනේ. අපි කැම්ප් එක ගන්න තැනට ආවා. ඒක වැල්ල එන සිනිදුයි නේ බා. අපි ඩෙල්ෆ් වලට ආවා. අද මෙතන තමයි කැම්ප් කරන්නේ. අපි දැන් ටෙන්ට් එක ගන්න පටන් ගන්නවා. පැය කමාරක් විතර ගියා ඌරකට උලාන්න ඉඳන් ඩෙල්ෆ් වලට එන්න. කොරල් පාත්. යාලට මෙතන එනවා නම් කැම්පින් වගේම ග්ලැම්පින් කරන්නත් පුළුවන්. ආචින් හට්. කොල්ල තුලින් ගහලා දෙන්න. කැම්පින් එකේ නෙක්ස්ට් ලෙවල් එක ග්ලැම්පින්. එතන කැම්පින් වගේම ග්ලැම්පින් කරන්නත් පුළුවන්. මම කන්ටැක්ට් විස්තර පල්ලෙහෙන් දාන්නම්. Morning. Kau ini di? Kau ini di? Hah?
හැම් බ්‍රේක් කන එක හරි ඉන්නේ චිල් එකේ ඉන්නේ. මොකද්ද කරන්නේ? කොහෙද යන්නේ? යන් මේ අන්නේ මොනින්. එයාවා. කාලා යනවා ඩෙල්ෆ් දූපතේ ඇවිදින්න. සවාරියට. ආයි හම්බුනේ. හිරු ටීවී දෙරණ ටීවී බලකොටුව යකෝ මෙතනම ඉඳලානේ කො ඩ්‍රෝන් කාර්යයට යන්න තිබ්බා ඉතින් ඩ්‍රෝන් ෂොට් එක ගන්න තිබ්බා ලස්සන ඩ්‍රෝන් ෂොට් එක ගන්න තිබ්බා අයින් මට බං ඒකයි ගන්න මාතයිනේ කොරල් පරවරින් හදලා තින්නේ මේ ගලුත් කලවංග තනිකර වගේම කොරල් තනිකර කොරල් බදාම් දාලා තින්නේ බදාමත් මේව කරලා තින්නේ මට වෙන්නේ මේවා වලින් තමයි මේ කාලයක් යනකොට මේක ඇලෙනවද දන්නේ නේද ෆික්ස් වෙන නැති නේ කොම එකට දුන්නේ උඩ ගහලා තියෙන්නේ නෑ කියන්නේ යටත් කපරාරු තියෙන්නේ තියෙන්නේ ඩෙල්ෆ් වල තියෙන පරවි කූඩුව බයෝබැබ් ගහක් මේක ආසියාවේ වඩා ප්‍රමාණයෙන් වැඩිම ගස ලෙස සැලකෙනවා. පැරණිම ගස රෙකෝඩ් සහිත පැරණිම ගසක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. මේක අරාබි ජාතිකයෝ ලංකාවට හඳුන්වා දීපු ගසක්. මේක අප්‍රිකානු මහද්වීපය තුල තමයි ස්වභාවිකව වැඩෙන්නේ. මේකට හඳුන්වලා දීපු ශාකයක්. මේක යාපනය මන්නාරම ප්‍රදේශාශ්‍රිතව තමයි දැනට ව්‍යාප්ත වෙලා තියෙන්නේ ලංකාවේ. ඔයගොල්ලෝ දෙන්න බලන්න ආසියාවේ වඩා ප්‍රමාණයේ වැඩිම ගස. යන්නේ අපේ දවසේ ගමන සගයක් ටුක් සෆාරි. ඒ නයි අන්නගෙත් ගන්න.
යනවා එල්පඩ කැල ඇස්සිව බලන්න ඒ හරින නෑ ඔය තමයි ඉන්නේ අපි ඒක ගාවලා කරන් බලමු ලස්සනයි මේක මේ හැරි ඉඩම් කැලක් ගන්න වෙයිද දන්නේ නේද? ඒවයි. මේ සාගර කලාවේ. මොකදනේ? ගොඩ වෙලා තියෙන්නේ. මේ කලපුවේ එරවල. ලොකුම නුග ගහ මේදී දැන් ස්තූපතේ තියෙන ලොකුම නුග ගහ. ඒ ආයතන විචාරයක් කරා. කියන්නේ මෙතන ඉන්නේ දැන් පයිලට් එකේ තියෙන ප්‍රමාණයෙන් ඉතා විශාල නුග ගහක්. මේක මේ උගලන්ට වටේන් බැලුවහම පේනවා ඇති.
නුග ගස් කීපයක් වගේ තමයි පේන්නේ. උනාට මේක තනි නුග ගහක්. නුග ගහේ අරලු පොළොවට පාත් වෙලා ඒ තැන් වලින් මුල් ඇදිලා දෙන්න මේක. ඒ දෙන්නේ ලියලන ගල. ඒක තමයි ඩෙල්ෆ් වල තියෙන ලියලන ගල. මේ ගල ටික ටික උඩට වැඩෙනවා. Milan. Property के name है JM Resort. हम contact details डालना है. और ये मान लो contact करेंगे ना आप इन्हें पूरा Delft वाले. සංචාරයත් ඉවරයි. අපි යනවා මේ වගේ තව වීඩියෝ එකක් හම්බෙමු. ඉල්ලන්න නෙමෙයි වෙන දූපතකට යන්න හදනවා. වෙන දූපතකට යනවා. මේක ඊළඟ වීඩියෝ එක අපි ගේන්න. එහෙනම් අපි යනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.